දැන් soil filling process එක තමයි යන්නේ. දැන් construction site එකේ මේ mini beko එක දැන් මුලක් අයින් කරනවා. ඒ කියන්නේ මේ මුල කියලා කියන්නේ මේ root එකක්. ඉතාලම stubborn root එකක් තමයි මේක. ඉතින් ගොඩක් අමාරුවෙන් තමයි අයින් කරන්නේ ඕක. ඔයාලට දෙක බලා ගන්න පුළුවන් එක site එකකින්. මේ මෙතන මේ සිදුවෙන්නේ සිදුවීම තමයි පස් පිරවීම. මේ mini beko එක යොදවලා අපි මේ සම්පූර්ණ සයිට් එකටම පස් පුරවනවා. ඉතින් මේ වගේ වැඩවලට මිනි බෙකෝ එක තමයි ගොඩක් සුදුසු වෙන්නේ ලාර්ජ් බෙකෝට වඩා. ඒකට හේතුව තමයි මේක weight එක ටන් 3ක් විතර තියෙනවා. එතකොට ඒක ආරක්ෂා සහිතවම ටයි බීම් ගාවට ගමන් කරන්න පුළුවන්. නමුත් ලාර්ජ් බෙකෝ එකක් ගත්තොත් එහෙම නැහැ. ඉතින් බලන්න මේ මුල කොහොමද එයා අයින් කරන්නේ කියලා. ඉතින් ඒක ගොඩක් ප්‍රොසෙස් තියෙනවා. ඉස්සලා මේ වට තියෙන පස් ටික අයින් කරන්න ඕනේ. ඒ පස් ටික අයින් කරාට පස්සේ තමයි මේ මුල අයින් කරන්න වෙන්නේ. ඉතින් මෙතන සිදුවීම දෙකක් වෙනවා. එක තමයි පස් පිරවීම මේ ටයි බීම් එකට. අනිත් එක තමයි මේ මුල අයින් කිරීම. ඉතින් අපි නිතරම මේ කන්ස්ට්‍රක්ෂන් ගැන මේ channel එකේ වීඩියෝස් ගේනවා ඔයාලට. ඉතින් මේ වගේම ඊටම ප්‍රයෝජන වීඩියෝ සඳහා අපිට රැඳී සිටින්න ඕනේ. ඉතින් ඒ දන්නවද මේක මේ රියල් සයිට් එකෙන් තමයි අපි ගේන්නේ. ඒ කියන්නේ මේක කොහෙදෝ ගත්ත එකක් නෙමෙයි. අපිම ඒ රියල් සයිට් එකට ගමන් කරලා ඔතන සිදුවන ඒ කන්ස්ට්‍රක්ෂන් සිදුවීම ටික තමයි අපි මේ සීරීස් එකෙන් කන්ස්ට්‍රක්ෂන් කියන සීරීස් එකේ අපි සිංහල භාෂාවෙන් ගේන්නේ ඔයාලට. එහෙනම් බලන්න මේ කොච්චර මේ වගේම මුලක් අයින් කරනවා කියලා කියන්නේ අපි සාමාන්‍ය කාර්යයක් නෙමෙයි. ඉතින් මේ බෙකෝ ඒකට ගොඩාක් වෙලා ගත කරනවා නේද? මේක ඔයාලට ලස්සනට දෙක බලා ගන්න පුළුවන්. ඉතින් අපි තව පොඩි විස්තරයක් කතා කරන්න ඕන නම් දැන් ඔයාලට දෙක බලා ගන්න පුළුවන් මේ ටයි බීම් එකෙන් අනිත් පැතිවල. දැන් මෙතන RX වේවක් කියලා RX wall retaining wall කියලා කියනවා. ඉතින් ඕක මෙතන බෙදලා තියෙනවා මේක මේ ස්ලොප් ලෑන්ඩ් හින්දා. මෙතන පැල්ලම වගේ ලොකු පැල්ලමක් තියෙනවා. මෙතන මේ සම්පූර්ණ පස් පුරවන්න යුතුයි. ඉතින් මේ වගේ නැචරල් ස්ලොප් එකෙන් මෙයාලා මේ නැචරල් ස්ලොප් එකෙන් තමයි මේක ඉදිකිරීම කරලා තියෙන්නේ. ඒක ඉස්සලා බෙකෝයි දාලා නැහැ. නැචරල් විදියටම සෝභා ධර්මයේත් එක්කම තමයි එයාලා බෙදලා තියෙන්නේ. එතකොට මේ බලන්න අර බිත්ති නිකම් නෙමෙයි බෙදලා තියෙන්නේ. ඒ බිත්ති අතර තියෙනවා කණු. එතකොට ලින්ටල් දෙකක් දාලා තියෙනවා. ආරක්ෂා සහිත තමයි බෙදලා තියෙන්නේ. ඉන්පස්සෝ පස් පුරවන. ඉතින් පස් පුරවන කියන්නේ මෙතන very large activity එකක් තමයි. ඒ කියන්නේ ඊටාම අමාරුම වැඩක් තමයි. අපි නිකම් පස් පුරවනවා කියලා හිතුණාට නෙමෙයි. ඒ වගේ මේ ස්ලොප් ලෑන්ඩ් එකට ඒක ලොකු අමාරු වැඩක් වෙන්න පුළුවන්. නමුත් අමාරු වුණාට ඉතින් කරන්න යුතුනේ. ඉතින් ඔයාලත් ඉතින් කන්ස්ට්‍රක්ෂන් කරනකොට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන්. එතකොට ඒක ඊටාම පහසුවෙන් මේ වගේ මේ බෙකෝ එකක් යූස් කරලා ඔයාලට කරගන්න පුළුවන්. නමුත් ඔයාලම මේන් හියුමන් පවර් එකෙම මේ කරනවා නම් ඊටාම අමාරුයි. ඉතින් මේ වගේ ඊටාම ලාර්ජ් සයිට් එකකට සාමාන්‍ය සයිට් එකට මේ මිනිසුන්ම පස් පුරවනවා කියලා කියන්නේ සාමාන්‍ය වැඩක් නෙමෙයි. ඉතින් අනිවාර්යයෙන්ම බෙකෝ එක යූස් කරන්න ඕනේ. ඒක තමයි මෙතන සිදුවෙන්නේ. ඉතින් ඔයාලා ලයිව් විදියට තමයි මේ කියන්නේ එතන සිදුවෙන දේවල් තමයි අපි ගෙනාවේ මේ වීඩියෝ තුලින්. ෆැබ්‍රිකේටඩ් දේවල් නෙමෙයි. ඉතින් ඇත්තටම වෙන සිදුවීමක් තමයි කන්ස්ට්‍රක්ෂන් එකේදී මොනවද ඇත්තටම වෙන්නේ කියලා. තාම මේ බෙකෝ එකන තාම මේ මුල අයින් කිරීමට ගොඩාක් අමාරුවෙන් කටයුතු කරන එක ඔයාලට දෙක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක කොහොම හරි අයින් කරා. ඉතින් පොඩි වෙලාවක ඒක අයින් කරා අනිවාර්යයෙන්ම. ඉතින් ඒක අයින් කරලා තමයි ඉතින් තව පොඩ්ඩක් තියෙනවා අයින් කිරීමට. ඉතින් තවත් අපි වීඩියෝ ගේන්නම්. ඉතින් ගොඩක් වෙලාව ගන්න අපි කැමති නෑ. ඉතින් ඔයාලා ඉතින් මේ අත්දැකීම ලබා ගත්තාම මොනවද මේ කන්ස්ට්‍රක්ෂන් සයිට් එක මේ නැචරල් ස්ලොප් එක සාමාන්‍ය ගයක් ඉදි කරනකොට කොහොමද මේ ඒව වෙන්නේ කියන එක නිතරම අපි ගේනවා මේ සීරීස් එකෙන්. කන්ස්ට්‍රක්ෂන් ඉන් සිංගල කියන සීරීස් එකෙන් අපි නිතරම ගේනවා. ඉතින් රැඳී සිටින අපි පළවෙනි වීඩියෝ එක අපි ටයි බීම් ගැන ගෙනාවා. මේක ඉතින් මුලක් අයින් කිරීම පස් පිරවීම ගැන පිළිබඳ බෙකෝ එක යොදවන ආකාරය පිළිබඳ වීඩියෝ එක තමයි මේක. ඉතින් ඔබට බොහොම ස්තුතියි. අපි තව වීඩියෝ එකකින් හම්බ